වනාන්තරයක ලස්සන නිම්නයක් තිබුණා. ඒ නිම්නය මැදින් පැහැදිලි ජලය පිරුණු දිය ඇලක් ගලා යන අතර දෙපස උස ගස්, ලස්සන මල් සහ පක්ෂීන්ගේ ගීත වලින් වනාන්තරය පිරී තිබුණා. ඒ වනාන්තරයේ බොහෝ සතුන් ජීවත් වුණා. එම වනාන්තරයේ ගැඹුරු පැත්තක තනිව නිලා කියලා කොටි දෙනෙක් ජීවත් වුණා. නිලා බොහෝ දෙනාගේ බය උපදවන සතෙක් වුණා. ඇගේ ජීවිතය පුරාවටම ඇය තනිව ජීවත් වුණා. ඒ නිසාම ඇය ළඟට කිසිම සතෙක් ලං වුණේ නැහැ. ඒත් ඇය කිසිදා නරක ලෙස සතුන්ට පහර දුන්නේ නැහැ. ඇයට අවශ්‍ය දේවල් පමණක් ලබාගෙන වනාන්තරයේ සංසුන්භාවය රැකගන්න ඇය සැලකිලිමත් වුණා. එක දවසක් උදෑසන නිලා දිය ඇල අසලට ජලය බොන්න ගියා. ඒ වෙලාවේ ඇයට අමුතු හඬක් ඇහුණා. ඇය හෙමින් ඒ හඬ පැත්තට ගියා. ඇය දැක්කා කුඩා පඳුරක් ගාව කුඩා මුවපැංචෙක් අඬමින් සිටිනවා. මුවපැංචගේ ඇස්වල කඳුළු පිරී තිබුණා. නිලා ඔහු ළඟට ගිහින් ඔයා මොකද උතන කරන්නේ? එතකොටම මුවපැංච නැගිටලා එතනින් දුවලා ගියා. ඒකම නිලා දුවලා ගියේ මුවපැංචව අල්ලගත්තා. අනේ මට මුකුත් කරන්න එපා. මගේ අම්මවයි තාත්තවයි ඔයාලා වගේ අය ඇවිත් අරන් ගියා. ඒක ඇහුව ගමන් නිලාගේ හදවත කැස්සුණා. ඇයත් කාලයකට පෙර තනි වුණා කියලා හැට මතක් වුණා. ඒ නිසාම ඇය මුවපැංචට ආදරෙන් කිව්වා, දැන් ඔයා තනි නෑ. මං ඉන්නවා. ඒත් ඔයාලා මාවත් මගේ අම්මලා වගේ අරන් යයි. නෑ, එහෙම වෙන්නේ නෑ. බය වෙන්න එපා. ඒ දවසින් පස්සේ නිලා මුවපැංචව තමන්ගේ ආරක්ෂාව යටතේ තියාගත්තා. ඇය මුවපැංචට වනාන්තරයේ ආරක්ෂිත මාර්ග, හොඳ තනකොළ තියෙන තැන් සහ දිය බොන්න හොඳ ස්ථාන පෙන්වා දුන්නා. නිලා මුවපැංචව කිසිදා බිය නොදැනෙන විදිහට රැකගත්තා. කාලය ගත වෙද්දී වනාන්තරයේ අනෙක් සත්තුන්ට මේ අමුතු මිතුරත්වය ගැන දැනගන්න ලැබුණා. මුලදී ඔවුන් පුදුම වුණා. කොටි දෙනෙක් මුවපැංචෙක් රැකගන්නේ කොහොමද කියලා. ඒත් නිලාගේ හැසිරීම දැකලා ඔවුන්ට තේරුණා ඇය නරක කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ඔහොම කාලයක් ගත වුණා. එක දවසක දඩයම්කරුවන් කිහිප දෙනෙක් වනාන්තරයට ඇතුළු වුණා. සතුන් හැමෝම බියෙන් දිව ගියා. මුවපැංචත් ඉතා බියෙන් සිටියා. සතුන් එක එක්කෙනා ඔවුන් අල්ලාගත්තා. සමහර කූඩු කරගෙන ගියා. නිලා වහාම තීරණයක් ගත්තා. ඇය මුවපැංචව ගැඹුරු ගල් ගුහාවකට රැගෙන ගියා. මෙතනම එන්න. මං ඔයාව ආරක්ෂා කරන්නම්. අනේ ඔයා යන්න එපා. ඔයාවත් අල්ලගනි. නෑ, බය වෙන්න එපා. මං ඉක්මනින් එනවා. එතකන් ඔයා එළියට එන්නේ නැතුව ඔතනම ඉන්න. නිලා දඩයම්කරුවන් සොයා ගියා. නිලා දඩයම්කරුවන් බය කර ඔවුන් වනාන්තරයෙන් පන්නා දැම්මා. ඊළඟ දවසේ වනාන්තරේ නැවතත් සාමකාමී වුණා. සතුන් හැමෝම එකට එකතු වෙලා නිලාට ස්තුති කළා. මුවපැංච නිලා දිහා බලලා ආදරෙන් කිව්වා, ඔයා මගේ අම්මා වගේ. ඒ වචනවලට නිලාගේ ඇස් තෙත් වුණා. ඇයත් මුවපැංච දිහා ආදරෙන් පැලුවා. ඒ දවසින් පස්සේ වනාන්තරේ හැමෝම නිලාගේ යාළුවෝ වුණා.